නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ නැතහොත් දිගාමඩුල්ලේ දීඝවාපී පොදබිම 11 ස්ථාන අතර ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී උන්වහන්සේ සමවත් සුවයෙන් මෙම ස්ථානයේ වැඩවිසූ බව වංශ කතාවල සඳහන් වෙනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ නියධාතු මෙහි තැන්පත් කොට ඇති බවත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවසන බවත් තවත් ජනප්‍රවාදවල සඳහන් වනවා. දීඝවාපී චෛත්‍ය ආශ්‍රිතව කැණීම් වලින් මතුවී ඇති සාධක අනුව මෙම දැවැන්ත චෛත්‍ය වටා ප්‍රාකාර බැමි දෙකක් කලාත්මක වාහල්කඩ 4ක් තිබූ බවට සාධක හමු වී තිබෙනවා. එමෙන්ම මෙම චෛත්‍ය ආශ්‍රිත ප්‍රදේශය එකල ඉතා ශාස්ත්‍රීයව පැවති බවට සඳහන් වනවා. දික් වූ වාරි කර්මාන්තයක් පැවතීම හේතුවෙන් මෙම ස්ථානයට මෙම ප්‍රදේශයට දීඝවාපී යන නම පටබැඳුණු බව සඳහන් වනවා. කාලයාගේ ඇවෑමෙන් මෙම ජනාවාසය වනගහනයෙන් විනාශ වී ගොස් ඇති අතර එම වාරි කර්මාන්තයත් අද වන විට සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. පසුකාලීනව මෙම ප්‍රදේශය නැවතත් ජනාවාස වීම සහ ශාස්ත්‍රීය වීමත් සමග දීඝවාපී චෛත්‍ය රාජයාණන් නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ වුණා. දීඝවාපී චෛත්‍යයේ පරිවාර චෛත්‍ය 4ක් තිබූ බවට සාධක සහ ජනප්‍රවාදවල සඳහන් වුවත් වර්තමානයේ පරිවාර දීඝවාපී චෛත්‍ය පමණක් දීඝවාපී මහ විහෙරට පිවිසෙන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් නුදුරින් පිහිටා තිබෙනවා. එතරම් දුරකින් එක් පරිවාර චෛත්‍යයක් තිබුණේ නම් අනෙකුත් පරිවාර චෛත්‍ය 3 කොතරම් දුරකින් පිහිටා තිබෙන්නට ඇද්ද සහ මේ චෛත්‍ය ආරාමය වටා ඇති ප්‍රදේශය කෙතරම් සුවිසල්ද යන්න ඔබට සිතාගත හැකි වනු ඇති. එහෙත් පසුකාලීනව විවිධ බලපෑම් මත එම චෛත්‍ය සියල්ල විනාශ වී ගොස් ඇති අතර ඒවායේ නටබුන් පවා අද වන විට සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම විවිධ රජයන් යටතේ විවිධ කාලවකවානුවල ආරම්භ වූවා. මෑතකාලීන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වන්නේ මෙරට ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුවයි. නැගෙනහිර පළාතේත් උතුරු පළාතේත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් සිවිල් ආරක්ෂක බලකායත් මැදිහත්ව දීඝවාපී මහවිහෙර යළි ගොඩනැගීමේ කටයුත්තට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කරනවා. එහිදී පුරාවිද්‍යා නියමයන්ට අනුවම එකල මෙම ගඩොල් නිර්මාණය කළ තාක්ෂණය සහ ඒ දැනුම උපයෝගී කර ගනිමින් නිසි ප්‍රමිතියට උළුකුඩු හුඹස් මැටි අලුහුණු සහ දහයියා සමවගෙන එදා ආකාරයටම ගඩොල් නිර්මාණය කරනු දක්නට පුළුවන්. එකල ගඩොල් නිර්මාණය කර තිබූ පරිමාණයටම එම සංයුතියෙන්ම ගඩොල් නිර්මාණය කරනවා. මෙලෙස හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත්වීමෙන් නිර්මාණය කරන ගඩොල් විහාරයේ ඉදිකිරීම සඳහා රැගෙන එන්නේ ජනතාවගේ සහභාගීත්වයෙන්. දීඝවාපී චෛත්‍ය යළි ගොඩනැගීමේ කටයුත්තට සදහැවත් ඔබටත් දායක වන්නට පුළුවන්. ඒ ගඩොල් මිලදී ගැනීමෙන් සහ ශ්‍රම දායකත්වය ලබා දීමෙන් බොහෝ ප්‍රදේශවලින් ජනතාව සදහැවතුන් එක් රැස් වී දීඝවාපී චෛත්‍ය ගොඩනැගීමේ කටයුතු සඳහා බදාම, වැලි, සිමෙන්ති මෙන්ම
ගඩොල් රැගෙන ඒම සඳහා දායකත්වය ලබා දෙනු දක්නට පුළුවන්. දැනට වර්තමාන විහාරාධිකාරීත්වයේ දරන මහවැව සෝභිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ඇතිව සිදුවන මේ දීඝවාපී මහා විහාරයේ ගොඩනැගීමේ කටයුතුවලට ඔබටත් මෙලෙස දායක විය හැකියි. මේ දිනවල දීඝවාපී චෛත්‍යයේ හතරැස් කොටුවේ ඉදිකිරීම් කටයුතු සිදුවනවා. ඒ නිසා හතරැස් කොටුව මත ඇවිදීමට සාමාන්‍ය ජනතාවට අවසර ලැබෙන්නේ නැහැ. මන්දයත් ධාතු ගර්භය තුල වැඩවසන ධාතුන් වහන්සේලාට ඇති ගෞරවය නිසා ඒ වෙනුවෙන් පේවුණු පිරිස පමණක් ඉහළ මාලේ වැඩ කටයුතු කරනු දක්නට පුළුවන්. මව්බිම ආරක්ෂා කරන්නට පෙරමුණගත් යුද්ධ හමුදාවත් සිවිල් ආරක්ෂක බලකායත් මේ දරණා වෙහෙස මහන්සිය මෙන්ම සදහවත් ජනතාවගේ ඒකරාශීත්වයත් මත දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගා අවසන් වනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.